අයිබෝවන් ජීවිතය කියන්නේ අභියෝග ගොඩක් නේ. ඉතින් මේ අභියෝග එනකොට නොසැලී ශක්තිමත්ව ඉන්න විදිහක් අපි කවුරුත් හොයනවා. අද අපි කතා කරන්න යන්නේ ඒකට ලෝකෙටම ලැබුණු හොඳම ආදර්ශය. ඒ කියන්නේ බුදුසිරිත ඇසුරෙන් මේ අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද කියලා. ඔව් මේ ප්‍රශ්නයට අපි හැමෝටම කවදා හරි මුහුණ දෙන්න වෙනවා. සමහර විට ඒක විභාගයක් වෙන්න පුළුවන්. සමහර විට රස්සාවේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයේ මොකක් හරි ගැටලුවක්. වැදගත්ම දේ තමයි මෙහෙම දෙයක් වුණාම අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක. මේක තමයි ඇත්තම ඇත්ත. ජීවිතය කියන්නේ අපි කැමති වුණත් නැතත් අභියෝගදාමයක්. මේ යථාර්ථය හරියට තේරුම් ගන්න එක තමයි ජයග්‍රහණය පැත්තට තියෙන පළවෙනිම පියවර. හොඳයි. අද අපේ විග්‍රහයේදී අපි බලමු මුලින්ම ජීවිතය සහ අභියෝග කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මේ අභියෝග ජයගැනීමේ ශාස්ත්‍රවරයා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීම් කීපයක්. ඒ වගේම ඒ ජයග්‍රහණ පිටුපස තිබුණු රැහැස්. අවසාන වශයෙන් මේ ආදර්ශය අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද කියලාත් බලමු. හරි. එහෙනම් අපි පළවෙනි කොටසට යමු. මුලින්ම අපි මේ අභියෝගවල ස්වභාවය හරියට තේරුම් ගමු. මොකද මේවා ජීවිතයේ කොටසක් මිසක් අහක ඉඳන් එන දේවල් නෙමෙයි. වැදගත්ම දේ තමයි මේ බාධක ඉන්නේ කවදාද කොතනදද කියලා අපිට හරියටම කියන්න බෑ. අපි පටන් ගන්න ඕනම වැඩක ඒකේ මුලදී, මැදදී, එහෙමත් නැත්නම් අගදී වුණත් මේවා මතුවෙන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ ඒකට මානසිකව සූදානම් වෙලා ඉන්න එක. ඉතින් මේලගේ අභියෝග ජය ගන්න අපිට හොඳම මඟ පෙන්වීමක් ඕනේනේ. ඒකට මේ ලෝකේ තියෙන උත්තරීතරම ආදර්ශය තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ. විශේෂයෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට, ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක්ට බුදුසිරිතෙන් ලැබෙන ආදර්ශය ඇත්තටම මිල කරන්න බෑ. මේක නිකම් පරණ කතාවක් විතරක් නෙවෙයි. අදටත් අපේ ජීවිතවලට ගලප ගන්න පුළුවන් හරිම ප්‍රායෝගික උපදේශ මාලාවක්. හොඳයි, එහෙනම් අපි තව ටිකක් ගැඹුරට ගිහින් බලමු උන්වහන්සේගේ ජීවිත කතාවේ. මේ අභියෝගවලට මුහුණ දුන්නු විදිහ පෙන්눔 කරන හරිම ප්‍රබල උදාහරණ කීපයක් අපි දැන් එකින් එක බලමු. බුදුසිරිත දිහා බැලුවම අපිට පේනවා උන්වහන්සේ මුහුණ දීපු අභියෝග කොයිතරම් විවිධාකාරද කියලා. බලන්න, බුදු වෙන්න කලින් මාර සේනා පරාජය කරනවා. ඒක විශාල අධ්‍යාත්මික අභියෝගයක්. ඊළඟට බුද්ධත්වයට පත්වීම, ඒ කියන්නේ ලෞකික මට්ටම ඉක්මවා යන එක. ඊට පස්සේ වේරංජා නුවරදී වස් කාලයේ මුහුණ දෙන ශාරීරික දුෂ්කරතා. ඒ වගේම සංඝ සමාජය ඇතුලේ මතභේද ආවම සමගිය රැකගන්න එක. මේක සමාජීය අභියෝගයක්. ඉතින් මේ හැමදේම උන්වහන්සේ ජයගත්තා. මේ අතරින් විනදරා ගැනීම ගැන කතා කරද්දී මතක් වෙන හරිම ප්‍රබල කතාවක් තමයි වේරංජා නුවරදී මුහුණ දුන්නු දුෂ්කරතාවය. මේ සිද්ධියෙන් අපිට ඊවසීම සහ උපේක්ෂාව ගැන ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මොකක්ද වුනේ කියලා. සිද්ධිය මේකයි. දායක බමුණාට තමන්ගේ දානමය පොරොන්දුව අමතක වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවක පිරිසටයි මාස 3ක්ම ජීවත් වෙන්න වෙන්නේ අශ්වවෙලෙන්දන් පූජා කරපු අශ්වයන්ට දෙන යව වගේ හරිම රළු ආහාරයක් වළඳලා. හිතන්නකෝ ඒක කොයිතරම් දරුණ ශාරීරික පීඩාවක්ද කියලා. හැබැයි මේ කතාවේ වැදගත්ම දේ දුෂ්කරතාවය නෙමෙයි, ඒකට උන්වහන්සේ ප්‍රතිචාර දක්වපු විදිහයි. කිසිම කම්පාවකින් චංචල වීමේ තොරව මනස නොසෙල්වාගෙන ඒ හැම දෙයක්ම දරා ගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ උපේක්ෂාව කියලා. ඉතින් හැමෝටම එන ප්‍රශ්නේ තමයි උන්වහන්සේ ඒක කළේ කොහොමද කියන එක. මේ සාර්ථකල්පයේ පිටුපස්සේ තිබුණු ප්‍රධාන ගුණාංග මොනවාද? අපි දැන් ඒ රහස් මොනවද කියලා හඳුනාගනිමු. මූලාශ්‍රවලට අනුව මේ ජයග්‍රහණවල රහස තමයි මේ උදාර ගුණාංග 5. පළවෙනි එක විමසුම්ශීලී බුද්ධිය. ඒ කියන්නේ ප්‍රශ්නයක් දිහා මතු පිටින් බලන්නේ නැතුව ඒකේ ඇතුළාන්තය හේතුව තේරුම් ගන්න එක. දෙවෙනි එක අදිෂ්ඨානය සහ ඉවසීම. කොච්චර අමාරු වුණත් අතාරින්නේ නැතුව ඉන්න එක. තුන්වෙනි එක ආත්ම සංයමය. බාහිර දේවලට හිත යන්න නොදී තමන්ගේ ඉලක්කය වෙනුවෙන් තමන්ව පාලනය කර ගැනීම. හතරවෙනි එක තමයි නොපසුබට උත්සාහය. නැවත නැවතත් උත්සාහ කරන එක. අන්තිම එක උපායශීලී බව. ඒ කියන්නේ ගැටලුවට ගැළපෙන බුද්ධිමත් ක්‍රමවේදයක් පාවිච්චි කරන එක. මේවා තමයි අපිටත් ප්‍රගුණ කරන්න පුරුවන් දේවල්. උපේක්ෂාව කියන වචනේ තව ටිකක් පැහැදිලි කරගමු. ඒක කියන්නේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. හිතන්නකෝ හරිම ගැඹුරු විලක් යන. උඩින් හුළඟට රැලි නෙගුණාත් කුණාටු ආවත් විල අඩිය හැමතිස්සෙම නිසලයි සංසුන්. අන්න ඒ වගේ ජීවිතේ ලාභ අලාභ සැප දුක කියන කුණාටු එනකොට
හිතේ අභ්‍යන්තර සමබරතාවය නොසැලී තියාගන්න එක තමයි උපේක්ෂාව. අභියෝගයක් ඉස්සරහා අපිට තියාගන්න පුළුවන් හොඳම මානසික තත්ත්වය තමයි ඒක. හරි එහෙනම් දෙන අපි බලමු මේ ඉපැරණි ප්‍රඥාව මේ උතුම් ආදර්ශ අද අපේ ජීවිතවලට අපේ නූතන ප්‍රශ්නවලට ගලවගන්නේ කොහොමද කියලා. මේ බලන්න මේකෙන් ඒ සමානකව හරිම පැහැදිලි. බුදුරදුන් මාර සේනාවන් ඒ කියන්නේ තමන්ගේම මනසට එන කෙලෙස් බාධා පරාජය කළා වගේම ශිෂ්‍යෙක්ට තමන්ගේ අධ්‍යාපනයට එන අලසකම අවධානය වෙනතකට යන එක වගේ බාධක ජය ගන්න වෙනවා. උන්වහන්සේ වේරංජාවේදී සම්පත් හිඟකමට මුහුණ දුන්නා වගේ අද අපිටත් සම්පත් හිඟකම් වලට නොසැලී මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලෞකික සැප ඇතහැරීම කියන්නේ අද කාලේ අනවශ්‍ය දේවල් වලට යොමු නොවි ආත්ම සංයමය පුරුදු කරනවා වගේ දෙයක්. ඉතින් මෙතන තියෙන වැදගත්ම පණවිඩිය තමයි ප්‍රමුඛතාවය හඳුනා ගැනීම. සමහර විට අපිට කෑම බීම ඇඳුම් පැළඳුම් ඉන්න තැනක් ගැන දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ තම උත්තරීතර අරමුණ වෙනුවෙන් ඒ භෞතික දුෂ්කරතා දරාගත්ත වගේම අපේ ප්‍රධාන ඉලක්කය උදාහරණයක් විදිහට අධ්‍යාපනය ඒක වෙනුවෙන් මේ වගේ සුළු බාධක පහු කරගෙන යන්න අපි ඉගෙන ගන්න ඕනේ. මේක ඇත්තටම හරිම බලගතු අදහසක්. පරාජය කියන්නේ ගමනක අවසානය නෙවෙයි. ඒක ජයග්‍රහණයට යන පාරෙම එක කොටසක් විතරයි. වැටුණු තැනින් පාඩමක් ඉගෙනගෙන තවත් ශක්තිමත්ව නැගිටලා ඉදිරියට යන එක තමයි බුදුසිරිතෙන් අපිට ලැබෙන උතුම්ම ආදර්ශය. ඉතින් අපේ විග්‍රහය මෙතනින් අවසන්. දැන් අපි හැමෝටම හිතන්න ඉතිරි වෙලා තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. තමන් මේ මොහොතේ මුහුණ දෙන අභියෝගය මේ උතුම් ආදර්ශය පාවිච්චි කරලා ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ කොහොමද?